Hi guys. ඔයාලත් Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට ඔයාට අනවශ්‍ය ෆොටෝ එකක්, ඒ කියන්නේ ජරා ෆොටෝ එකක් එකපාරටම ඔයාලා ඩිස්ප්ලේ වුණොත් කට්ටියක් ඉස්සරහව චාර් වෙනවා නේද? අන්න ඒකෙන් බේරෙන්න තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. සරලවම කියනවා නම් ඔයා Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට අනවශ්‍ය ජරා ෆොටෝ එකක් එකපාරටම කට්ටිය ඉස්සරහ ඩිස්ප්ලේ වෙච්ච ගමන් ඔයා පට්ට අසරණ වෙනවා. ඒක නතර කරන්න පුළුවන් එක පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෑ. Facebook එකෙන් කොයි වෙලාවක හරි ඔයාට ඒ වගේ ෆොටෝ එකක් මිස් කරොත් එහෙම ඒක උඩට තල්ලු කරලා දාන්නවා. මම මේ කියලා දෙන ක්‍රමේ පාවිච්චි කරලා ඒක අයින් කරලා දාන්න. එතකොට ඔයාට කිසිම වෙලාවක ආයේ මේ වගේ ෆොටෝ එකක් Facebook එකෙන් සජෙස්ට් කරන්නේ නැහැ. ඒකට ඔයා කැමති කියලා දැනගන්න. අද මම කියලා දෙනවා මේ ක්‍රමය. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට. ඔයාගේ යාළුවට බාන් ෂෙයා කරන්න. එතකොට ඒ යාළුවත් මේ වීඩියෝ එක බලලා ඒ දෙයක් එක හදාගන්න. අපි බහිමු වීඩියෝ එකට. ඉතින් guys මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරිම පහසු සරල දෙයක්. මම මේක ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook icon එකෙන් Facebook එක ඔන් කරගන්න. මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් වලට එයි. මේකේ සාමාන්‍යයෙන් උඩට පල්ලෙහාට යනකොට ඔයා හිතන්නකෝ ඔයාට මේක ඔයාට අනවශ්‍යයි කියලා. මම කියන්නේ මේක කියලා දෙන්න විතරයි. මේක ඔයාට අනවශ්‍ය ජරා ෆොටෝ එකක් නැත්නම් ජරා වීඩියෝ එකක්. මේ වෙලාවට ඔයා කරන්න ඕනේ මේක ක්ෂණිකවම උඩට තල්ලු කරලා දාන එක නෙමෙයි. ඔයා කරන්න ඕනේ මෙතන මේ ඩොට් තුනක් තියෙන්නේ. මේ ඩොට් තුනට යන්න. ඩොට් තුනට ඊට පස්සේ මෙන්න මේ වගේ ටෙප් එකක් වල මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වඩෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන දෙවෙනියට තියෙන not inserted කියන මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ account එකෙන් මේක remove වෙනවා. ඔයාට නොගලපෙනවා කියන හැම ෆොටෝ එකකටම නැත්නම් ඔය වීඩියෝ එකකටම අන්න ඒ විදිහට කරලා දැම්මම ආයේ කිසිම වෙලාවක ඔයාට ඒ වගේ ෆොටෝස් වීඩියෝස් සජෙස්ට් වෙන්නේ නැහැ. ඉතින් guys වීඩියෝ එක ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවාට බලන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් guys ගිහින් එන්නම්. goodbye.